කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීම වත්මන් රජයේ සංවර්ධන ව්‍යාපෘති අතර ඉහළින් මැති ව්‍යාපෘතියක් ලෙස මේ වන විට ප්‍රමුඛතාවය ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් පසුගිය අයවැයෙන් රුපියල් මිලියන 250ක් වෙන් කෙරුණේ මූලික අධීරයේ කටයුතු සඳහායි. මේ වන විට මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශව සිය රාජකාරී ආරම්භ කර අවසන්. එහි මූලික සාකච්ඡාවක් දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹදී පැවැත්වුණා. ඊට දුම්රිය දෙපාර්තමේන්තුව මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, සීතාවක නගර සභාව, ඇහැලියගොඩ හිටපු සහ වත්මන් ප්‍රාදේශීය ලේකම්වරුන්, මේ වෙනුවෙන් පිහිටවාගත් විවිධ සමාජ සංවිධානවල නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙහිදී සාකච්ඡා වූ කරුණු කිහිපයකුයි මෙවර අප නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ. මෙහිදී ප්‍රකාශ කෙරුණේ මෙම ව්‍යාපෘතිය කඩිනමෙන් සිදු කළ යුතු නිසා ඒ වෙනුවෙන් ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් කැබිනට් ඇමතිවරු 6 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවයි. එම කමිටුව මගින් අදාළ අංශවලට දැනුම් දී ඇත්තේ කඩිනමින් මීට අදාළතම සැලසුම් ලබා දෙන ලෙසයි. දැනට ඉතා මන්දගාමීව දුම්රිය ධාවනය වන කැලණිවැලි දුම්රිය මාර්ගය අඩු කාලයකින් ධාවනය කිරීමට අවශ්‍ය සැලසුම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා. දැනට කොළඹ සිට අවිස්සාවේල්ලට යාමට දුම්රියට පැය 1කමාරක පමණ කාලයක් ගත වෙනවා. එය අවම කරමින් වංගුරු ප්‍රදේශයේ මඟ හරමින් දුම්රිය කෙලින් මාර්ගයක රත්නපුර දක්වා ගමන් කිරීමට ඇති හැකියාව පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණා. එමෙන්ම මෙම මාර්ගයේ ප්‍රධාන නගර ආශ්‍රිතව දුම්රිය බස් රථ හා වෙනත් මගී ප්‍රවාහන මාර්ග එකම ස්ථානයකින් ආරම්භ කිරීම සම්බන්ධවද මෙහිදී සාකච්ඡා කළා. මේ වන විට අවිස්සාවේල්ල දක්වා දුම්රිය හරස් මාර්ග 4ක් ඇති බවත් ඒවා එකවර ඉවත් කර ඒ වෙනුවට නිසි විසඳුම ලබා දී යුතු බවයි ප්‍රකාශ කෙරුණේ. එහිදී අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය දක්වා සංවර්ධනය කිරීමේ ගැටලුවක් නොමැති බවත් එතනින් ඉදිරියට යාමේදී අනවසර පදිංචිකරුවන් සම්බන්ධයෙන් සුදුසු පරිදි කටයුතු කිරීමට මැදිහත් වන ලෙසත් මෙහිදී අදහස් දැක්වුණා. එහිදී මෙම අනවසර පදිංචිකරුවන් සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කර ඔවුන්ට නැවත වෙනත් ස්ථානයක පදිංචි කිරීම හෝ ඊට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටයි මෙහිදී යෝජනා කෙරුණේ. ඒ අනුව සංචාරක ආකර්ෂණීය ස්ථාන විශාල සංඛ්‍යාවක් හිමි මේ සබරගමු පළාත රටේ ප්‍රධාන ආර්ථික පළාතක් බවට පත් කිරීමට මෙම කැලණිවැලිය දීර්ඝ කිරීමත් සමගම හැකියාව ලැබෙනු ඇති බවයි සමගිය විශ්වාසය වන්නේ.